කොච්චර ජිම් ගියත් උඹගේ ඇඟේ වෙනසක් වෙන්නේ නැත්නම් උඹ අතින් මෙන්න මේ මිස්ටේක්ස් ටික වෙනවා. කොච්චර ජිම් ගියත් කිව්වේ අඩුම මාස 6ක්වත් යන්න ඕන. එහෙම ගිහිල්ලත් ඔයාගේ ඇඟේ වෙනසක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා අතින් වෙන්නේ මෙන්න මේ මිස්ටේක්ස් ටික. එක තමයි ඔයා හැමදාම කරන්නේ එකම රෙප් කවුන්ට් එක, එකම වේට් එක. ඔයා සතියකට සැරයක්වත් රෙප් කවුන්ට් එක, ඔයාගේ වේට් එක, එහෙම නැත්නම් ඔයා කරන ටෙම්ප් එක වෙනස් කරන්නේ නැත්නම් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ජිම් එකට ගිහිල්ලා ගන්න බෑ. මම අර කලින් වීඩියෝ එකත් ඔයගොල්ලෝ කියලා දුන්නා ජිම් එකේ කාලයක් යනකොට ප්‍රොග්‍රෙසිව් වොලියුම් ඕවර්ලෝඩ් එකක් ඔයගොල්ලෝ කරන්න ඕන. දෙවෙනි එක තමයි මචං ඔබ පැයකමාරකට වඩා ජිම් එකේ ට්‍රේන් කරනවා නම් එහෙම නැත්නම් ඔබ දවස් 7ම ගිහිල්ලා ට්‍රේන් කරනවා නම් ඒත් ඇඟට ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑ. ඔබ හැමදාම ට්‍රේන් කරොත් මසල් ලොස් එකක් වෙන්නත් පුළුවන්, ඉන්ජරි රිස්ක් එකත් වැඩි. ඒ නිසා එහෙම කරන්නත් එපා. ඊළඟ එක තමයි මචං ප්‍රෝටීන් ඉන්ටේක් එක. මේක තමයි ඇත්තටම ලංකාවේ ගොල්ලොන්ට ගොඩක් කරන්න අමාරුත්. ජිම් එකට ඇවිල්ලා අපි ට්‍රේන් කරනකොට මචං අපේ මසල් ෆයිබර්ස් තමයි ඩැමේජ් වෙන්නේ. එතකොට ඒවා හරියට රිකවර් කරගන්න අපේ ඇඟට ප්‍රෝටීන් ඕනේ. ප්‍රෝටීන් කැල්කියුලේෂන් එක කරන්න අපි මෙහෙමයි. ඔබගේ weight එක 1.5 දෙකත් අතර ගානකින් වැඩි කරලා ඒ එන ප්‍රමාණයට ග්‍රෑම්ස් ගාණක් දවසට ඔබ ඩේලි ඉන්ටේක් එක විදිහට ගන්න ඕන ප්‍රෝටීන්. තේරුම් නැත්නම් ඔයා හිතන්න ඔයාගේ බර 50යි කියලා. එතකොට 50යි 1.5න් වැඩි කරපුවාම 75යි. ඔයා ග්‍රෑම්ස් 75ක් දවසට ගන්න ඕන. ඔයා සයිස් කරනවා නම් ඒක ගන්න කොහොමද කියලා කිව්වොත් මේ වීඩියෝ එක හම්බානක දික් වෙනවා. ජිම් මේ කෝච් කෙනෙක් අහන්න ඉස්සරහට වීඩියෝස් වලදී මමත් එක කියලා දෙන්න. අන්තිම කාරණේ තමයි මචං ඔබගේ නිින්ද. දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා ඔබ රෑ නිදා ගන්න යද්දී රෑ 11ට විතර ඔබගේ කෑල්ලෙන් ඔබට කෝල් එකක් ඇවිල්ලා රෑ 2 විතර නිකන් ඔබ හැරලා ඉන්නවා නම් ඔබගේ හැදෙන්නේ නැහැ. අඩුම රෑ 10ටවත් නිදා ගන්න ඕන බා. සමහරට ඔබ මේ වීඩියෝ එක බලන්නේ පාන්දර 2ට 3ට වෙන්න පුළුවන්. හරිද? ඒකයි ඔබගේ හැදෙන්නේ නැත්තේ. ඔන්න ඔය මිස්ටේක්ස් ටික ඔබට හදා ගන්න පුළුවන් වුණොත් ඔබගේ ඇඟ අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒ වගේම තමයි ජිම් යන කොල්ලෙක් තමන්ගේ performance වැඩි කරගන්න සප්ලිමන්ට් චූස් කරනවා. ඔයාට ලංකාවේ පීරවුවත් ගන්න බැරි තරම් අඩු ගන්න මම සප්ලිමන්ට්ස් දෙනවා උඹලට. ජිම් එකට එන්නේ නැති කට්ටිය මෙන්න මේ වෙබ්සයිට් එක මතක තියාගන්න www.moneystore.lk. මේ වෙබ්සයිට් එක මචං අපි හොස්ට් කරලා තියෙන තාම ලිස්ටින් කරලා නැහැ. ඔයාලා ඕකේ කොහේ හිටියත් පෙබරවාරි මාසෙ විතර අපේ වෙබ්සයිට් එක හරහා අපෙන් අඩුවට ගන්න පුළුවන්. එහෙනම් කොල්ලෝ අපි ගියා.